2025 වර්ෂයේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ මේ වන විට පැවැත්වෙනවා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී. ඉතින් කාසියවාසී ජයග්‍රහණය කර දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුරු පහර දීමට ආරාධනා කරා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට. ඉතින් ඔවුන් සියලු දෙනාම දැවි ලබා ගත්තේ ලකුණු 212ක් පමණයි. ඉතින් පිතිකරුවන්ට සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ලකුණු 0යි, ලැබුෂෙන් ලකුණු 17ක්, කැමරන් ග්‍රීන් ලකුණු 4ක් සහ ස්ටිවන් ස්මිත් පමණයි සාර්ථක වුණේ. ඔහු ලකුණු 66ක් ලබා ගන්නවා. ඊට අමතරව වෙබ්ස්ටර් ලකුණු 72ක් ලබා ගන්නවා. ඉතින් අනිකුත් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කගේසෝ රබාඩා ලකුණු 51කට කඩුළු 5ක් මිදහැලීමට සමත් වුණා. ඒ අනුව දැන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුට පහර දීමට පිටියට පිවිසීමට නියමිතයි සිය පළවෙනි ඉනිම වෙනුවෙන්. ඉතින් තවත් පැයකට ආසන්න කාලයක් තමයි අද දිනේදී කියන්නේ අවසන් මහා තරගයේ පළවෙනි දිනේදී ඉතුරු වෙලා තිබෙන්නේ. අපි බලමු ඉස්සරහට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නම් හමුවේ කෙසේ මුහුණ දෙයිද කියලා.